ඇයි ටීචර්? ලොකු සර් මගේ බෑගයේ තිබිච්ච රුපියල් 500 නැති වෙලා. ටීචර්ට හොඳටම විශ්වාසද ඉස්කෝලේට එනකොට ඒ සල්ලි ළඟ තිබුණා කියලා? ඔව් සර් මට හොඳටම විශ්වාසයි. ඉස්කෝලේ කොහරි වැටෙන්න බැරි කමක් නැද්ද? එහෙම වෙන්න විදිහක් නැහැ. ඉස්කෝලේට ආවට පස්සේ මම බෑග් එක ඇද්දෙම නැහැ. ඉස්කෝලේ ඉන්නේ දරුවෝයි ගුරුවරුයි විතරයි. ගුරුවරු දැනුගත්කමෙන් පෝසත්. ඒ හින්දා ඒගොල්ලෝ අතින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි. හැබැයි දරුවෝ දැනුගත්කමෙන් දුප්පත්. සමහර විට ඒ අතින් මේ වගේ දෙයක් වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. රුපියල් 500 ගැන නම් මට ලොකු වැදගත්කමක් නැහැ සර්. ඒත් මේ ළමයි දැම්මෝ මේ වගේ දේවල් කරනවා නම් අනාගතයේදී මොනව නොකරයිද? දරුවෝ යහපත්ව හදාගන්න එක දෙමව්පියන්ගේ අයිතියක්. ඒ වගේ මේක අපේ වගකීමක්. හොඳයි. ටීචර්න්ට පන්තියට මං එන්නම්. එපා සර්. දරුවන්ට දඬුවම් නොකර යහමකට ගන්න පුළුවන් විදිහක් බලමු. අද අපේ පාඩම වෙන්නේ කතාවක් පැවැත්වීම. හැම කෙනෙකුම නැගිටලා කතාවක් පවත්වන්න ඕනේ. හැබැයි මේ හැමෝටම ලැබෙන්නේ එකම මාතෘකාව. මාතෘකාව තමයි මගේ පවුල. මගේ පවුල ගැන හැම කෙනෙක්ම නැගිටලා කතා කරන්න ඕනේ. හරි. දැන් බලමු කවුද ඉස්සෙල්ලාම කතා කරන්න කියලා. ටීචර් ඔලින්ම කතා කරන්නේ. හරි. එහෙනම් මම ඉස්සෙල්ලාම කතා කරන්නම්කෝ. මගේ නම නිර්මලා සේනානායක. මගේ පවුලේ අම්මයි තාත්තයි නංගි මමයි. නංගි විවාහ වෙලා. මම විවාහ වුණේ නැහැ. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනේ ළමයිගේ අධ්‍යාපනය වෙනුවෙන්. ළමයිව යහමකට යවන්න මම ගොඩාක් උත්සාහ කරනවා. මේ වගේ දුෂ්කර පාසල් වල උගන්වන්න මම කැමැත්තෙන්ම බාර ගන්නවා. මොකද මම ගොඩාක් ආසයි ළමයින්ට අධ්‍යාපනය දෙන්න. ඇතිනේ? හරි. දැන් පටන් ගමු බලන්න. කවුද ඉස්සරේලාම පටන් ගන්න? කවුද? මම කතා කරන්න. මගේ ගෙදර ඉන්නේ මමයි අම්මයි තාත්තයි මල්ලි. මල්ලි පොඩි හින්දා ඉස්කෝලේ යන්නේ නැහැ. තාත්තා හවසට මාළු අල්ලන්න වැවට යනවා. අම්මා ගෙදරට වෙලා මල්ලිව බලාගෙන ඉන්නවා. ඊළඟට මගේ තාත්තා කරන්න ගෙවල් හදන එක. තාත්තා හවසට ගෙදර ආවහම මම තාත්තාගේ අතේ ඇඟිලි දිගෑරලා බලනවා. තාත්තාගේ අතේ ඇඟිලි සිමෙන්ති කුඩු වලට පැලිලා. අපේ අම්මා කියනවා තාත්තා එහෙම දුක් විඳින්නේ අපි හින්දාලු. අපේ තාත්තාගේ රස්සා බොල් කන්න එකයි අම්මයි මමයි මල්ලි ගෙදර නිදියද්දි තාත්තා නිදියන්නේ පිළිකන්නේ. තාත්තා ළඟින් එන ගස් ගඳ නිසා ගෙට එන්නෙත් නැහැ. අහල පහල ගෙවල් වලට යන්නෙත් නැහැ. ඒත් බොල් කඩා ගන්න ඕන වුණාම හැමෝම තාත්තා හොයාගෙන එනවා. මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අක්කලා දෙන්නයි අයියයි. තාත්තා කරන්නේ පොඩි පොඩි වැඩ. මොනවද පුතේ පොඩි පොඩි වැඩ කියන්නේ? තාත්තා අම්මාට කියන්නේ එහෙමයි. සමහර දාට තාත්තා
කෑම ගොඩාක් ගේනවා. සමහර දාත තාත්තා එන්නේ අඩේ ගවනවා නම්. හරි හරි. ඊගාවට ටීචර් අපේ තාත්තා කියන්නේ රත්නපාන මාමා ආවොත් එහෙම හොඳට ඇහැ ගහගෙන ඉන්න කියලා. මගේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි. ඒ සමරි මාමත් ඉන්නවානේ. ඒ තාත්තා දැන් ගෙදර නෑනේ. දැන් ගෙදර නැති උනාට ඉන්නවනේ. පුතාගේ තාත්තා කොහෙද ඉන්නේ? මෙයාගේ තාත්තා ඉන්නේ පොලිසියේ. එයා හොරකමක් කරලා පොලිසියෙන් අල්ලන් ගියා. පුතා දුක් නොවි ඉන්නකෝ. පුතා කාගේවත් දෙයක් හොරකම් කරලා නැහැනේ නේද? ඒකනේ. හරි. ඊළඟට මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නංගි මමයි. මගේ අම්මයි තාත්තයි කරන්නේ ගොවිතැන්. මමත් ඒවට උදව් කරනවා. මගේ තාත්තට කඩයක් තියෙනවා. ඒ කඩේ බලාගන්නේ තාත්තා. අම්මත් තාත්තට උදව් කරනවා. අම්මා ළඟදිම නංගියෙක් අපේ ගෙදරට ගේනවලු. අපේ තාත්තා වැඩ කරන්නේ කළු මහත්තයා ළඟ. කළු මහත්තයා තමයි තාත්තට සල්ලි දෙන්නේ. අපේ තාත්තා කළු මහත්තයාට උදව් කරනවා. ගමේ අය කළු මහත්තයාට විරුද්ධව බනින්නේ අපේ තාත්තට. අම්මා හැමදාම තාත්තත් එක්ක රණ්ඩු කරනවා. අම්මා කියන්නේ කළු මහත්තයාගේ වැඩවලට යන්න එපා කියලාමයි. ඒත් තාත්තා කියනවා එයා ඒ වැඩවලට යන්න නැතුව කොහොමද උඹලට කන්න දෙන්නේ කියලා. වාඩි වෙන්නකෝ. මගේ තාත්තගේ නම පියදාස. තාත්තා කලේ ගෙවල් හදන වැඩ. තාත්තා පරංචියෙන් වැටිලා මාස 6ක් ඉඳලා මේ ලෙඩ ඇඳේ ඉන්නේ. මම ඉස්කෝලේ යන්න කලින් අම්මා බේකරිය වැඩට යනවා. අක්කා තමයි මට ඉස්කෝලේ යන්න ලෑස්ති කරන්නේ. ඊයේ ඉඳන් අම්මටත් උණ හැදිලා. ඒත් අම්මා අද උදෙන්ම බේකරියට ගියා. අම්මා නොගියොත් දවසට ලැබෙන රුපියල් 500 නැති වෙනවා. එහෙම වුණොත් අපි හැමෝටම බඩගින්නේ ඉන්න වෙනවා. හොඳයි. දැන් හැමෝම කෑම් කාලා ඉමුකෝ. හරි. ටීචර් කොහොමද හොරාව හොයාගත්තද? තාම නෑ ලොකු සර්. එනම් හොරකම කරලා තියෙන්නේ බොහොම සූක්ෂම විදිහටනේ. පොඩි ළමයි ඒ තරම් දුරදිග හිතන්නේ නෑ සර්. ඒ වුණාට ටීචර්ට පුළුවන් නේ හුඟක් දුරදිග හිතන්න. ඒක තමයි මාත් කල්පනා කළේ. වේවැල තියෙන්නේ දරුවන්ට දඩුවම් කරන්න නෙමෙයි ටීචර්. දරුවෝ බය කරන්න. හොඳයි. අද අපේ පාඩුවේ මුල්ම මාතෘකාව කතා කිරීම. ඊළඟ මාතෘකාව තමයි
පාසල් ඇරිලා ඔයාලා ගෙදර යනකොට පාරේ රුපියල් 100ක් වැටිලා තිබුණොත් ඔයාලා මොකද කරන්නේ? දැන් එක එක්කෙනා කියන්න ඕනේ එක එක්කෙනා මොකද්ද කරන්න කියලා. මම නම් ගෙදර ගිහින් අම්මට දෙනවා. මම නම් ඒ රුපියල් 100 කඩේ ලාච්චුවට දාලා තොල් මාරු කරන පැන්සලකුයි පාට පෙට්ටියකුයි ගන්නවා. වටපිටාවේ කවුරු හරි ඉන්නවනම් මම එයාගෙන් අහනවා එයාගේ රුපියල් 100 නැති වුණාද කියලා. අයිති කෙනා හිටියොත් මම ඒක එයාට දෙනවා. නැත්තම් මම මේක තියාගන්නවා. ඊයේ මගේ බෝලේ නැති වුණා. ඒ සල්ලි වලින් මං අලුත් ටෙනිස් බෝලයක් ගන්නවා. මම අම්මට දීලා කියනවා අනිත් දවසේ තාත්තා බලන්න පොලිසියට යද්දි මාවත් එක්ක යන්න කියලා. මම නම් දැක්ක ගමන්ම අතට අරගෙන සාක්කුවේ දාවන්නවා. රුපියල් 100 වෙරකම අයිස් කරනවා. මම අම්මට ඒ සල්ලි දීලා තාත්තා බෙහෙත් ගේන්න යද්දි ඒකත් අරගන්න කියලා කියනවා. එතකොට තාත්තට ඉක්මනට සනීප වුණොත් අම්මට බේකරියේ රස්සාවට යන්න ඕනිත් නෑනේ. මොකද ටීචර් තාමත් ප්‍රශ්න කරගෙන යනවද? මේ ළමයි හරිම අවංකයි සර්. එතකොට මේ රුපියල් 500ට මොකද උනේ? අනේ මන්දස මට වරදින්නේ නැති. ටීචර් මට කිව්වනේ රුපියල් 500 බෑග් එකේ තිබුණු බවට හොඳටම විශ්වාසයි කියලා. ඔව් සර්. ගුරුන්ටත් අකුරු වර්ධන වෙලාවල් තියෙනවනේ සර්. වෙන්න පුළුවන්. ඔය කියන්නේ ගුරුවරුන්ටත් අකුරු වර්ධිනවයි කියලා. දුවේ පුතේ අපි අනුන්ගේ දෙයක් ඉල්ලා ගත්තත් අහුලා ගත්තත් හොරා ගත්තත් ඒක කවදාවත් අපේ වෙන්නේ නැහැ. ඒක අනුන්ගෙම තමයි. තේරුණාද? අනුන්ගේ දෙයක් අරගෙන අපි සතුටු වෙනකොට ඒ දේ අයිතිකාරයා දුක් වෙනවනම් ඒක මහ විශාල පාපයක්. පුංචි දුවල පුතාලට මං කියන දේ හොඳට තේරුණා නේද? අන්න ඒක හොඳට මතක තියාගන්න. නිර්මලා ටීචර් දැන් පාඩුව තනියම වින්දරා ගන්නවද? ඔව් ලොකු සර්. මං කැමති නෑ දරුවෝ නිරපරාධ දඬුවම් විඳිනවා දකින්න. හැබැයි ටීචර් නිරපරාධී දරුවන්ව සැකකලානේ. ඔව් සර්. මං ඒ ගැන පසුතැවෙනවා දැන්. හැබැයි මං වැරද්දක් කරා නම් විතරයි. යන්න සර්.
මම පයින් යනවා. ඇයි ටීචර්? මට අද උදේ එනකොට සල්ලි ගේන්න අමතක වුණා. ඒ හින්දා මම පයින් යනවා. අපිත් යනවා ටීචර්ත් එක්ක යන්නේ. එයා ගෙදර යන්නේ නැද්ද? නෑ මම ටීචර් ගිහින් දාලා එන්න. එහෙනම් මමත් එන්න. ඕන්න වෙදෙන්න යන්න. පුතේ ඔයා ගෙදර යන්න. මං ඉඳ අපරාධ රස්තිය අදු වෙනවා. කමන්නේ නෑ ටීචර්. මගේ ආරක්ෂාවට ආවට පුතාට ගොඩාක් ස්තුතියි. පරිස්සමින් යන්න ඕනේ. මගට සෙල්ලම් කරන්න නවතිනවා නෙවෙයි. තේරුණානේ? ටීචර් අපේ තාත්තගේ උඩුකඩ තුවාල වෙලා අම්මට ඇදුම ඇදලා සති 3ක් යනවා. මේ දවස්වල අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. තාත්තා කුලියට ඔරුවක් කිල්ලුවම කවුරුවත්ම කුලියට ඔරුවක් දෙන්නේ නැහැ. අම්මා බත් පියන්නේ මල්ලිටයි මටයි විතරයි. අම්මයි තාත්තයි හුඟක් දවස්වලට රැට කන්නේම නැහැ. අන්තාව ඉස්කෝලේ යනින්ද මට තාම රස්සාවක්වත් කරන්න බෑනේ. ඒත් මට ඕනේ මගේ අම්මට තාත්තට කොහොම හරි උදව් කරන්න. ටීචර් වුණේද පාර යනකොට රුපියල් 30ක් කරලා තිබ්බොත් මොකද කරන්නේ කියලා. මං ඒකට දුන්නේ ඇත්තම උත්තරේ. අරගෙන ගින් අම්මට දෙනවා. ටීචර්ගේ බෑග් කියලා තියෙනකොට මං දැක්ක රුපියල් 500ක් තියෙනවා. ඒක අරගත්තේ අම්මට දෙන්න හිතාගෙන. එතකොට අම්මා හාල් ගෙනේ එළවලු ගෙනේ බත් වල යාලච්කයි. මම කරන්නේ හොරකමක් කියලා මං දැනගෙන හිටියා. වැඩි වුණොත් ලොකු සර්ගෙන් වේවල් පාරන්නේ කුටි කන්න වෙන්නේ. ඒත් කාගේ හරි දෙයක් හොරකම් කළා අපි සතුටු වෙනකොට තව කෙනෙක් දුක් වෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක මම අද දැනගත්තේ ටීචර් කියලා දුන්න පාඩමෙන්. මම ටීචර්ගේ බෑග් එකෙන් ගත්ත සල්ලි ආයෙමත් ටීචර්ගේ බෑග් එකටම දැම්මා. මට සමා වෙන්න ටීචර්. අපි අනුන්ගේ දෙයක් ඉල්ලා ගත්තත් අහුලා ගත්තත් හොරා ගත්තත් ඒක කවදාවත් අපේ වෙන්නේ නැහැ. ඒක අනුන්ගෙම තමයි. අනුන්ගේ දෙයක් අරගෙන අපි සතුටු වෙනකොට ඒ දේ අයිතිකාරයා දුක් වෙනවනම් ඒක මහ විශාල පාපයක්.